දසසිපහ සාමාන්‍ය පෙළ විභාගයට අනුමාන ප්‍රශ්න පත්‍රය මෙන්න නිකුත් වෙලා තියෙනවා. මම ඒකේ ඔයගලන්ට රිවිව් එකක් මේලා අරගෙන එනවා. දැන් මේ රිවිව් එකෙන් ඔයගලන්ට පේපර් එක කරන්න තමයි මම මේක ඔයගලන්ට දාන්නේ. ඒතර මේක අනිවාර්යයෙන්ම හැම ළමෙක්ම කරොත් එයාගේ මේ නෝට් තියෙන ලකුණයි වාර විභාග වල ලකුණු වලට සාපේක්ෂව දැන් එයාගේ වෙලා තියෙන ඉම්ප්‍රූව්මන්ට් එක හොයාගෙන එයාට තව ඉගෙන ගන්න ඕන දේවල් අපි මේකෙදි ඩිස්කස් කරලා දෙනවා. ඒතර ඔයගොල්ලෝ මේ පේපර් එක අනිවාර්යයෙන්ම මුලින්ම උත්සාහ ගන්න ඕන එකපාරක්වත්. ප්‍රශ්න ටික පුළුවන් ප්‍රශ්න ටික ඔයගොල්ලෝ කරලා ඊට පස්සේ අපි දාන ලයිව් වීඩියෝ මාලාවෙන් ඔයගලන්ට පුළුවන් එක එක ප්‍රශ්නෙට අපි එක එක වීඩියෝ එක වෙන වෙනම අරගෙන එනවා. ඒතර ඔයගලන්ට මම උදාහරණයක් විදිහට පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ වැල් පොලිය හා සුළු පොලිය. ප්‍රශ්න පාඩමකට දාලා සරල තියරි ටික උගන්ලා ඊට පස්සේ මම මේ ප්‍රශ්න ඩිස්කස් කරනවා. දෙවෙනි ප්‍රශ්න බැලුවොත් සමගාමී සමීකරණ වලින් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්න ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කරලා බලන්න. මේකේ එක එක තැන තියෙන ප්‍රශ්න ටයිප් ටික වෙනස්. දැන් මේ පේපර් එක බලුවොත් පේපර් එකේ ප්‍රශ්න ඉදිරිය තියෙන තැන් වෙනස් වෙනවා. හැබැයි අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්න 6 ඇතුළේදී ප්‍රස්ථාර ප්‍රේක්ෂත FD වගුව ත්‍රිකෝණමිතිය තව සමගාමී වර්ගජ සමීකරණ ඒ වගේ ඒවා ඔයාලට අනිවාර්යෙන් හම්බ වෙනවා. ඊටමතරව B පාඩේ බැලුවොත් සමාන්තර ශ්‍රේණි නිර්මාණ ගාන ජ්‍යාමිතිය වෘත්ත ජ්‍යාමිතිය සහ ත්‍රිකෝණ ජ්‍යාමිතිය දෙකම තියෙනවා. ඊටමතරව කුලක සම්භාව්‍යතා අලක් ගණක ඊට අමතරව පරිමාවාශ්‍රය සුළු කිරීම ඒවත් තියෙනවා. එහෙනම් මේ පේපර් එක අනිවාර්යයෙන්ම කරලා අපේ channel එකේ දාන ලයිව් වීඩියෝ මාලාවත් එක්ක join වෙන්න.